මොකද බං නිවා මේ හදිසිය යන්නේ? මට හදිස්සිය බයිසිකල් විකුණ ගන්න ඕනේ. කවුරු හරි සෙට් කරනවෝ. ඇයි බං හදිසිය බයික් එක කරන්නේ? මොකක් හරි අවුලක්ද? ඔව් බං පොඩි අවුලක්. මට ඉක්මනට සෙට් කරලා දෙනවා. මං ගිහින් එන්න. හරි බං නිවා මම සෙට් කරලා දෙන්නම්. එනම් පරිචයෙන් ඵලයක්. නිමන්ත අයියේ ඔබ බයිසිකලයක් කිව්ව නේද? මගේ බයිසිකලේ දෙනවා. ඔබ ගන්නවද? අදේ කිරාවටම කියන්නේ එහෙනම් අද හවසට වැඩේ කරමු. හරි බං අපි අවසර වැඩේ කරමු. මං ගිහින් එන්න. ආදි නිමන්ත අයියා බයික් එක ගන්නවල නේද බං? ඔව් බං කාට හරි සෙට් කරලා දෙන්න නම් කියලා කිව්වා. ඒ වුණාට බං හරියට විස්තරයක් දන්නේ නැහැ බං. ඇයි මොකෝ කේස් එක? උන්ගේ තාත්තා හොස්පිටල් වල බං. ඒකයි ඌ හදිස්සියේ බයික් එක ගුණන්නේ. අද සිරාවට ඌ ඉන්න සීන් එකක් කිව්වේ නැහැ නේද? අද ඕකම කට්ටක් කාලා නේද බං ඔය බයික් එක ගත්තේ. ඊට මොකක් හරි කරලා දෙමු බං. ඔව් බං අපිට පුළුවන් දෙයක් අපි කරමු. ඌ අපිත් එක්ක එකට ගිහින් එකානේ බං. ඔව් බං අපිට පුළුවන් දේ අපි කරමු. ඌ අපේ කානේ බං. හරි බං එනම් ඔබ පරිස්සම් වැට්ටි කරගනි. මං අවතර කෝල් එකක් දාන්න. හරි බං අවසර කෝල් එකක් දියන්කෝ. එනම් මං කියන්න. ආදි නිමාගේ බයික් එක දෙනවලු මං ඒක අවසරට ගන්නවා. ඔබ දන්නවද ඌ බයික් එක දෙන හේතුව? උඹ තාත්තා හොස්පිටල් නිසාලු බං ඌ බයික් එක දෙන්නේ. ඔබ දන්නවනේ ඌ මේ බයික් එක ගන්න කොච්චර කට්ටක් කෑවද කියලා. අඩෝ එහෙමද බං? අපි එහෙනම් පුළුවන් සපෝට් එකක් දෙමු. මගේ අතේ සල්ලි ටිකක් තියෙනවා. ඔව් බං රවිදවත් මෙතෙන් එනවා කිව්වා. ඔබගේ බයික් එක ගන්න යන්න එපා. අපි අතේ තියෙන සල්ලි ටික දාලා උගේ තාත්තා හොස්පිටල් බිල් එක ගෙවුම් බං. කියලා පස්සේ ඉවරයින්. හරි බං අපි එහෙම කරමු. රවිදුවත් දැන් මෙතෙන් දෙයිනේ. අර කියාද්දිම රවිදව එන්නේ බං. ඒ ආදි නිමන්ත අයියා තාත්තා නවත්තලා ඉන්නේ කෑගල්ල හොස්පිටල් එකේ ගලු බං. එහෙනම් අපි හොස්පිටල් එකට කෝල් එකක් දාලා බිල් එක ගෙවමු බං. ඔව් නේද බං. එහෙනම් අපි හොස්පිටල් එකට දැන් කෝල් එකක් දාමු. හෙලෝ මේ කෑගල්ල හොස්පිටල් එකෙන් කතා කරන්නේ. ආදි මොකෝ කිව්ව හොස්පිටල් එකේ දෙඩේ හරිද? වැඩේ හරි බං. බිල් එකක් කිව්වා. අපි එහෙනම් දැන් බිල් එක ක්ලෝස් කරලා දාමු. ඌ තාම බිල් එක ගෙවලත් නැහැ බං. ඔව් බං ඌ බිල් එක ගෙවන්න ඕන නිසා වෙන්නද බයික් එක දෙනවා කිව්වේ. ඒක තමයි බං. දැන් අපි බිල් එක ක්ලෝස් කරලා දාමු. එතකොට බයික් එක විකුණන්න ඕනෙත් නෑනේ බං. ඔව් බං අපි එහෙම කරමු. හෙලෝ මේ කෑගල්ල හොස්පිටල් එකෙන් කතා කරන්නේ. සර්ගේ බිල් එක ක්ලෝස් කරා. මං තාම සල්ලි වාගත්තේ නැහැ නේ ඩොක්ටර්. ඔයාගේ යාළුවෙක් කතා කරා ආදි කියන්නේ. මං හිතන්නේ එයාලා තමයි බිල් එක ක්ලෝස් කරේ. ඔය ඇත්තටම සර් කියන්නේ මේ බං බල අපේ තාත්තා හොස්පිටල් බිල ගෙවුවද බං? ඔව් බං අපි කෙප්ටර් එක්ක ඉතලා බිල් එක ගෙවුවා. ඇයි උඹ අපිට කලින් කිව්වේ නැත්තොත්? උඹ අපිට කලින් කිව්වා නම් අපිට පුළුවන් සපෝට් එකක් අපි දෙනවනේ බං. ඒකනේ බං. අයි බං අපිට නොකීවේ. උඹලා නම් ප්‍රශ්න තියෙන බං. ඒක මම උඹලට කිව්වේ නැත්තේ. එහෙම එකක් නෑ බං. උඹේ ප්‍රශ්නයක් කියන්නේ අපේ ප්‍රශ්නයක් තමයි. ඔව් බං. මොකද දෙන කතාව ඇත්ත. අපි උඹේ ඕන දෙයකට ඉන්නවා බං.